ඔය වගේ hina වෙන්න එපා. එතකොට රිදෙන්නේ හරියටම මෙන්න මෙතන. 3ට 4ට නමලා තිබුණු ලා තැඹිලි පාට කොළ කෑල්ලේ ලියලා තිබුණේ එහෙම. මං ඔළුව උස්සලා බැලුවේ හොරහින්. ආයේ hina වෙන්නම නෑ කියලා හිතාගෙන. එයා හිටියේ මං හිටපු තැනට මේස 2-3කට එහයින්. පපුව වම් පැත්තක් එක අතකින් අල්ලාගෙන එක ඇහැකුත් හීනි කරා. ඒ පාර නම් මට hina ගියා. ඒ කෝලම් බලාගෙන ඔරවගෙන ඉන්න පුළුවන් තරම් හිතක් මට නෑ කියලා මං දන්නවා. ඔන්න ඒ පාර ආව් කියාගෙන තොලත් පෙරලලා පපුව අත් දෙකෙන්ම අල්ලාගෙන. ආයේ නම් ඒ කෝලම් බලන්නේ නෑ කියලා හිතාගෙනමයි මං ඉතුරු වෙලා තිබ්බ කෝපි පැත්තට හැරුණේ. ඔය වගේ hina වෙන්න එපා. ආයෙමත් ඒ කතාවමයි. ඒත් ඒක කීවේ මං නෙමේ. ඒක ඇහුනේ මගේ ඔළුව ඇතුලෙන්ද මන්දා. අර්ජුන් දාස්ගේ වගේ පිරිමිකම ඕනටත් වැඩියෙන් තියෙන කටහඬකින් පිස්සු මං මටම කියාගත්තේ. මං ආයෙ ඔළුව උස්සලා බලද්දි එයා නැගිටලා ගිහින්. කියාගන්න බැරි දෙයක් මං ලොකු හුස්මක් කරලා පහළට ඇදලා දැම්මා. දැන් මාස 6ක ඉඳලා හැම සතියෙම ඉරිදා හවසට black and white cafe එකේ මං ඉඳගන්න මේසෙ උඩ තියලා තියෙන 3ට 4ට නමපු 24 වෙනි පාරට ලැබුණු කොළ කෑල්ල මං මගේ හෑන්ඩ් බෑග් එකට දාගත්තා. ඒ හැම කොළ කෑල්ලකම වාක්‍ය 2ක විතර පුංචි කතාවක් තිබුණා. ඒ හැම කතාවකටම යාන්තම් හරි ගැලපෙන පාටක් තිබ්බා. ඒ කොළ කෑලි වල පාටට මං එබ්බැහි වෙච්ච තරම් කොච්චරක්ද කියනවනම් ආස දැක්කම මට මතක් වෙන්නේ එයා දීපු ලා නිල් පාට කොළ කෑල්ලේ කතාව. වලාකුළු දැක්කම සුදු පාට කොළේ කතාව. black and white මායාකාරයා මගේ දිනපොතේ මං එයා ගැන ලියලා තියෙන්නේ එහෙම. black and white cafe එකේ එයා ඉඳන් ඉන්න අරලිය ගහ යට මේසෙයි පුංචි මායාකාර කොළ කෑලි ඇරෙන්න දෙයක් මං එයා ගැන දැනගෙන හිටියේ නෑ. ඒත් ඔය ඔක්කොම ASCII මට එක ආසාවක් තිබුණා එයාගේ වචන එකපාරක් හරි එයාගේ කටහඬින් අහගන්න. මං අලුතෙන් කාපට් කරපු පාර දිගේ ගෙදරට ඇවිදගෙන යනවා. ඉරිදා හැන්දෑව කියන්නේ මාස 6ක ඉඳලා මගේ හිත එකලාසයක් කරගෙන ඉන්න බැරිම වරුවක්. ඉරිදා හවසට මට ඉස්සරහට හම්බෙන අයියලා, මල්ලිලා, මාමලා ඔක්කොම පේන්නේ එයා වගේ. එක්කෙනෙක්ගෙන් එයාගේ වගේ hina වෙනකොට හීන් S2ක් පේනවා. තවත් කෙනෙක්ගෙන් එයාගේ වගේ පැත්තට පීරලා තියෙන නළලෙන් පැත්තකට බර වෙලා තියෙන කොණ්ඩයක් පේනවා. එයාගේ ඇඳුම්, ඒ ඇඟිලි, ඒ හිනාව, ඒ කෝලම් මට ඒ සේරම පේනවා. නැත්නම් වෙනවා. පොඩි කොල්ලෙක් පයින් ගහපු දුඹුරු බෝලයක් ඇවිත් මගේ කකුලේ වැදුනා. මට එතනින් එහාට මතක් වෙන්නේ එයාගේ ලා දුඹුරු පාට කොළ කෑල්ල විතරයි. ඔයාගේ ඇස් ඒවා ලා දුඹුරු පාටද නැත්නම් ඒ මට පේන හැටිද? එදා මං එයාට මගේ ඇස්වල පාට පේන විදිහට බලන් හිටියා. ඒක නම් මතක් වෙනකොටත් මට ටිකක් ලැජ්ජයි. ගෙට ගොඩ වෙනකොටම අක්කගේ දූ පොඩ්ඩ පුංචි කියාගෙන දුවගෙන ඇවිත් මගේ අතට සීනි බෝල අහුරක් දීලා දුවගෙන ගියා. රෝස පාට සීනි බෝල මගේ අල්ලෙන් එකයි. ඔයාගේ ඔය රෝස පාට බෝනික්කියගේ වගේ තියෙන ගවුම ආයෙනම් හුළඟට යන්න දෙන්න එපා. පේනව නේද මගේ හිරිගඩු පිපිලා හැටි? තද රෝස පාට කොළ කෑල්ලේ තිබ්බේ එහෙම. ඒ විතරක් නෙමෙයි එයාගේ අතේ තිබ්බ හිරිගඩු මට පෙන්නන්න අත් දෙකක් දික් කරගෙන. එදා මං එයාට රැව්වා. ඒත් ඒක මතක් වෙන පාරක් ගානේ මගේ තොල් හිනාවකට එහෙම යනවා. මල්සරා අද ඊයේ විදපු හීයක් නම් නෙවෙයි හැබැයි. සීනි බෝල දිහා බලන් hina වෙන මට මස්සිනා විහිළු කරන්නේ අක්කටත් ඇහැක් ගහන ගමන්. මල්සරා නම් නෙමෙයි. එහෙනම් මායාකාරේ. කවුරුණත් පපුව මැදටම විදලා වගේ. මස්සිනා hina වෙද්දී අක්කත් එයා ළඟටම ඇවිත් වාඩි උනේ විහිළුවෙන් වගේ මගේ කතාව අහගන්න වෙන්නේ. අනේ මොඩයෝ මායාකාරයෝ දුනිහි පාවිච්චි කළේ මොන ලෝකෙද? එයා මායා කොස්සෙන් පියාඹගෙන ඇවිත් යෂ්ටියෙන් ඔළුවට තට්ටු කරලා ගියේ. චූටි දූ ආයේ පුංචිත් එක්ක කතන්දර පොත් කියවන එක නතර කරන්න ඕනේ. හොඳද? අක්කා එහෙම කියාගෙන ලස්සන වසීලිස්සාගේ කතන්දර පොත
වහලා පොත්‍රාකයෙන් අරන් තිබ්බා. මං කාමරයට ගියේ hina වීගෙනමයි. අක්කයි මස්සිනයි නම් තව සාලේ මොනවදෝ කුටු කුටු ගානවා. මං ඔක්කොම පැත්තකින් තියලා බ්ලැක් ඇන්ඩ් වයිට් මායාකාරයා ගැන ලියපු පොතේ අලුත් පිටුවක එයාව අඳින්න ගත්තා. මුලින්ම අර හීනියුණු ඇස් දෙක. ඊට පස්සේ හැමදාම එකම වගේ තියෙන හිනාව. ඊටත් පස්සේ අර බොරුවට පපුව බදාගෙන ඉන්න අත් දෙක. දකුණු අතේ මැදගිල්ලට දාපු රිදී මුද්ද. ඒක ඉවර වෙලා මං ආයෙ මාස 6ක් පස්සට ගියා. ඒ කියන්නේ පොතේ මුල හරියට. ඒ මුල්ම රූපේ දැක්කම තාමත් hina යනවා. ඒ මායාකාරයා හිටියේ මායා කොස්ස උඩ. අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ ලොකු තොප්පියකුත් දාගෙන. එදා කලබලයට එයාගේ යෂ්ටිය බිම වැටිලා. මං ඒක අහුලලා දෙන්න හදනවා. මගේ සිහිය ඒ වෙලේ මොන ලෝකේ තිබ්බද දන්නේ නැහැ. චූටි දෝනි ඇවිත් මගේ මායාකාරයා දිහා බලාගෙන ඉන්නවා. හැම පොතකම හිටිය මායාකාරියෝ විතරයිනේ. ඔයාට කොහෙන්ද මෙයාව හම්බුනේ? දැන් ඉතින් කෙල්ලකින් බේරිල්ලක් නැහැ. එයාව හම්බුනේ ඇත්ත ලෝකෙන්. ඉන්න මං ඉක්මනට අම්මලාට පෙන්නලා එන්න. එයා පොත උස්සන් එළියට දුවන්න හැදුවේ. හොව්. මං ඊට කලින් පොත ඇදලා ගත්තා. කෙල්ල මූණ කළු කරගත්තේ නම් අඬන්නම තමයි. එන්නකො මගේ ළඟට. මං එද්දි කෙල්ලට දෙන්න අරන් ආපු චොකලට් එකට පින් සිද්ධ වෙන්න ඇඬිල්ල නම් නැවතුණා. එයා ඇත්තටම මේ චිත්‍රයේ ඉන්නවා වගේද? දොනිවත් මායාකාරයාගෙන් ගලවන්න සෑහෙන අමාරු වෙයි වගේ. ඔව්, එයා මේ වගේමයි. එතකොට එයා ගමන් යන්නේ එයාගේ මායා කොස්සෙන්ද? නෑ, මිනිස්සුන්ට පේන නිසා එයා ඒක හංගගෙන ඉන්නේ. එහෙනම් කොහමද ඔයා දැක්කේ? එයා මට පෙන්නුවා. හැබැයි කාටවත් කියන්න එපා කියලා. මං ඒ ටික කිව්වේ චෝටිදාන්ගේ කනට ලං වෙලා රහසින් වගේ. ඔයා එයාට කියනවද මටත් ඒක පෙන්වන්න කියලා? දොනි මගේ කනට ලං වෙලා රහසින් කියද්දි මට hina ගියා. හැබැයි චූටි දූ ඒක පෙන්නනකල් කාටවත් මේ ගැන කියන්න බෑ ඔන්න. කොහමද ප්‍රොමිස් වෙන්න? ප්‍රොමිස්. චොක්ලට් ගෑවිච්ච තොල් මගේ කම්මල උඩින් තියලා එයා දුවලා ගියා. ඔය රිබන් පටියෙන් එළියට පැනලා තියෙන කොන්න කෑල්ල ඒක හරියටම ඔයා වගේමයි. එයාගේ චොක්ලට් පාට කොළ කෑල්ල තිබ්බේ එහෙම. තව ඊට පහලින් වරහන් ඇතුලේ හරි හිතුවක්කාරයි කියලා තිබුණා. එයා මට මුණ ගැහුණු මුල් කාලේ. එදා මං එයාට hina වුණාද නැත්තම් රැව්වද කියලා හරියටම මට මතක නෑ. ඒත් එයා එදා ඇඳන් ආපු ඇඳුමේ පාට පවා මට මොකක්දෝ හේතුවකට මතක තිබුණා. ඊළඟ සෙනසුරාදා රෑ මං නිදාගන්න ගියෙත් ඒ මායාකාරයාගේ පොත තුරුල කරගෙනමයි. එයා මට ඇහෙන්න ඒ කොළ කෑලිවල තිබ්බ ඔක්කොම කියෙව්වා. අපි හිටියේ ලී බංකුවක් උඩ. අපිට ඉස්සරහින් තිබ්බේ මං හිතන්නේ වැවක්. වතුර පිරිච්ච. මට ඒ කොළවල තිබ්බ ඒවා ඔක්කොම කටපාඩම්. ඒත් මං එයාගේ කටහඬ අහගෙන හිටියා. ඇස් දෙකත් පියාගෙනම. එහෙම ඉද්දි මට ඒ කටහඬ ඇහුනේ වෙන කොහෙන්දෝ ලෝකකින් ඉඳන් එක කටහඬක් වගේ. මං එයා කතා කරලා ඉවර වෙනකල්ම බලන් ඉඳලා ඇස් ඇරියේ. එයා තව මොනවා හරි අතේ තදට ගුලි කරන් හිටියා. ඔය මොකක්ද? මොකද්ද? ඔයා අතේ ගුලි කරන් ඉන්නේ? බඩුවක්? කෝ දෙන්න බලන්න. බෑ. ඇයි? මේ ඒක දෙන්න හරි වෙලාව නෙමෙයි. මීට වඩා හොඳ වෙලාවක් කොහෙන්ද? තියෙනවා. ඒකවත්ද? ඔයා ඉක්මනට දැනගනි. චූටි නැගිටින්න ළමයා අද වැඩට යන්නේ නැද්ද? මං නම් හිතන්නේ හීනෙක තියෙන ලස්සනම කොටස මුලින්ම පේන්න ඕනේ. නැත්නම් කවදාවත් අපිට ඒ හීනේ ලස්සන කොටස බලා ගන්න වෙන්නේ නැහැ. මටත් අද උනේ ඒක. අම්මා කතා කළාම මට මායාකාරයව ඒ හීනේ අතරමං කරලා එන්න වුණා. මං ගිහින් එන්නම් අම්මා. අම්මාට වැඳලා කෙලින් වෙනකොටම වාගේ පඩියක කකුල හැප්පිලා මං වැටෙන්න ගියා. ටිකක් වෙලා ඉඳලා යන්න ළමයෝ. ඇයි? ඒක එච්චර සුබ ලකුණක් නෙමෙයි. අනේ අම්මා මං උඩ බලාගෙන ගිහින් වැටෙන්න ගිහින් තියෙන තරමටම මගේ හැම දවසක්ම අසුබ වෙන්න එපා එහෙනම්. දැන් කාලේ හැදෙන ළමයින්ට මේවා කොහොම තේරුම් කරන්නද මන්දා. ඒ වෙද්දිත් මං හිටියේ අම්මා කියන දේවල් ඇහෙන නැහැ මානේ.
එදා හවස බස් එකේ ඉඳන්ම ඇඟේ තිබ්බ තෙහෙට්ටුවට මගේ හිත තිබ්බෙම කැෆේ එකේ උණු කෝපි කෝප්පයක් ළඟ. මං ඇවිත්ත නෙමේ දිව්වා. සමහර විට ඒ කෝපි කෝප්පෙ නිසාම නොවෙන්න ඇති. කැෆේ එකට ඉස්සරහා ප්‍රධාන පාරේ මිනිස්සු පිරිලා හිටියා. එයාලා මොකක්දෝ දෙයක් වටේ වට වෙලා හිටියේ. වෙනදට මං වටේ පිටේ ගැන අවධානයෙන් ඉන්න කෙනෙක් නම් නෙමේ. ඒත් මට එතන මොකක්ද උනේ කියලා බලන්න හිතුණා. කොල්ලෙක් ලොරි එක හැප්පිලා බිම වැටිලා හිටියා. එතන ලේ විලක්. මං ඒක දිහා එක පාරයි බැලුවේ. හැප්පිච්ච පාරට මූණ පවා කාටවත් අඳුරගන්න බැරි තරම් තුවාල වෙලා. මොකක්ද නැන්දේ උනේ? තවත් ඒක දිහා බලන් ඉන්න බැරි නිසා මං ළඟ හිටපු කෙනෙක්ගෙන් ඇහුවා. පාර පනින්න එහා පැත්තේ ඉඳන් කොල්ලා දුවන් ඇවිත්. ලොරිකාරයා ඉතින් දන්නවනේ පුතේ. වාහනේ අතර ගත්ත ගමන් උන්ට ඉවක් බවක් නෑනේ. පව් කොල්ලා යට වෙලා එහෙම. අනේ පව්. ඔව් පුතේ කාගේ හරි දරුවෙක්නේ. එයාම මග බලාගෙන ඇති කොල්ලා ගෙදර එනකල්. ඒ වචන ටිකට මගෙත් පපුව ඇවිලිලා ගියා. අපේ ගෙවල් කිට්ටුව ළමෙක්. උපන්දා ඉඳලා කතා කරන්න බෑ. පව්. ගොළු වුණත් හරි සිරියවන්ත ළමයා. බලන්නකො වෙච්ච වින්නැහිය. මූණකටත් එක්ක ගන්න දෙයක් නෑ. දෙයියෝ ගෙදර උදවියගේ පපුව පැලෙයි. සෙනගස්සෙන් ඇහුණු දේවල් වලට ආයෙ මගේ පපුව රිදුනා වගේ දැනුණා. එතන සෙනග නිසා තද බදයට මාව ටිකක් ඉස්සරහට තල්ලු වෙලා ගියා. මං ඉක්මනට කැෆේ එකට යන්න හැරෙන්න ගියේ. ඒ දැක්ක දෙයින් එහාට මං හුස්ම ගන්නවද කියන්නවත් මට තේරුනේ නෑ. කොච්චරක් හරි වෙලාවක් මං එතන එක විදියටම හිටන් ඉන්න ඇතිද? ඒක පැයක් දෙකක් වගේ මට දැනුනේ. එයාගේ කලිසම් සාක්කුවෙන් එළියට මට අයිති 25 වෙනි ලා රතු පාට කොළ කෑල්ල එළියට විසික් වෙලා තිබුණා. පපුවේ පැත්තක් රිදෙනවද, පිච්චෙනවද, ගිනි ඇවිලෙනවද කියන්නවත් මට තේරෙන්නේ නෑ. මට දැනුණු එකම දේ මට අයිති දෙයක් දෙනෝ 1000ක් ඉන්න පාර මැද වැටිලා තියෙනවා කියලා විතරයි. යන්තම් කකුල් දෙකට පනාපු වෙලාවේ මං ගිහින් ඒක ඇහින්දා. මගේ මායාකාරයා දිහා බලන්නවත් නැතුව. ඒක දිගහරින්න මගේ ඇඟිලි වලට පන තිබ්බේ කොහොමද දන්නේ නෑ. කොහොම හරි මං ඒක කියෙව්වා. අද නම් දෙකෙන් එකක් විසඳ ගන්න ඕනෙමයි. එක්ක ඔයාගේ ආඩම්බරකම නැත්තම් මගේ. එච්චරයි මට පෙනුනේ. ඒ ලා රතු පාට කොලේ අන්තිම කොටස තද රතු පාටින් ලේ පැල්ලමක් වැදිලා තිබුණා. ඇත්තමයි අඬන්න නම් කඳුළු වෙන්නේ නෑ ඒ වෙලේ. ඕන වෙලාවක තෙත් වෙන්න පුළුවන් මගේ ඇස් දෙක ඒ වෙලේ වේලිලාම ගිහිල්ලා. පපුව ගැහෙන තරම් නම් එළියටත් ඇහෙනවද කොහෙද? මං අන්තිම පාරට එයා දිහා බැලුවා. මෙච්චර ඉක්මනට යන්න ගිය මායාකාරයෙක් මං දැක්කමයි. එයාගේ වටේ ලේ විලක්. මේ මොහොතේ ඉඳන් මං අකමැතිම පාට රතු පාට කියලා නම් මං දන්නවා. මං එයාගේ අර hina වෙන ඇස් දෙක හෙව්වා. අර කෝලම් පිරිච්ච මූණ එයා ළඟ තිබ්බේ නෑ. ඒ මගේ බ්ලැක් ඇන්ඩ් වයිට් මායාකාරයා නම් නෙමේ. ඒක මං හොඳටම දන්නවා. වටේම කැරකෙන්න ගත්ති මං ටිකක් වෙලා ඇස් දෙක වහගෙන හිටියා. ආයේ මං ඇස් අරිනකොට පැත්තක තිබ්බ එයාගේ බෑග් එක කවුදෝ අදිනවා. ඒකේ තිබිලා බිමට වැටුණු පොතක්. මං හිතන්නේ ඒක මට අයිති පොතක්. ඒක මට ඕනේ. ඒක මගේ. මං ඒක අරන් ආවා. මං අන්තිම පාරටත් එයාගේ මූණ බැලුවනේ. තවත් මට නම් මෙතන ඉන්න ඕනුනේ නෑ. මගේ නෑ අපේ පුරුදු තැනට ගියා. මං මගේ පුරුදු තැනින් ඉඳගත්තා. ඊට මේස 3කට එහයින් තිබ්බ තැන. එතන අද කවුරුත් නෑ. එයා ඉන්න ඇත්තේ මගේ ළඟමයි. මගේ රෝස පාට ගවුම හුළඟ යනකොට මට ඒක තේරුණා. මං ඒ පොතේ පිටු පෙරළුවා. මං කලිනුත් කිව්වේ ඒක මගේ පොත කියලා. මං විතරයි ඒ පොතේ හිටියේ. ඒකේ පාට පිටු තිබුණා. ලා දුඹුරු පාට පිටුවේ මගේ ඇස් දෙක, රෝස පාට පිටුවේ මගේ ගවුම, චොක්ලට් පාට පිටුවේ මගේ කොණ්ඩේ, තැඹිලි පාට පිටුවේ මගේ හිනාව, ඒ හැම කොලයකම යට කොටසින් තීරුවක් ඉරලා අරන්.
ප්‍රහෙලිකාවක් විසඳනවා වගේ මං ඒ කොළ කෑලි පොත උඩින් තියලා බලාගෙන හිටියා. අන්තිමට රතු පාට පිටුව. ඒ පිටුවේ උඩින්ම ලියලා තිබ්බේ අද නම් දෙකෙන් එකක් කියලා. ඊට පස්සේ අනිත් පිටුව නැති දිග කතාවක් තිබුණා. ඔයා දන්නවද මං අද ඔයාට දෙයක් කියන්න යන්නේ. කියන්න නෙමෙයි ලියලා පෙන්නන්න. මං කවදාවත් කාටවත් මොකුත් කියලා නෑ. කියලා නෑ විතරක් නෙමෙයි ඉස්සරහටත් මට කියන්න බෑ. ඒත් ඔයා දන්නවද වැඩිය කතා නොකරන අය හිතන විදිය හරි ලස්සනයි කියලා. එහෙම එකේ කවදාවත් කතා කරන්න බැරි මං කොච්චර ලස්සනට හිතනවද කියලා ඔයාට හිතාගන්න පුළුවන්ද? මගේ හිත අද හරි කලබලයි. ඒකට හේතුව මං අද ඔයාගේ හිත බලන්න යන නිසා වෙන්න ඇති. කොහොම හරි මගේ ඒ කලබලේ නිසා ඔයා අර වෙනද බලන් hina වෙන නැත්තම් රවන මගේ hinaවයි S2යි නම් පේන්නේ නැති වෙයි. මං ඒකට වෙන වෙලාවක ඔයාගෙන් සමාව ඉල්ලන්නම්කෝ. අර මගේ වේලිච්ච S2 දිය වෙලා ගලන් ගිහින් ඒ පොතේ අකුරු බොඳ කරන්න ඇති. ඒත් මං S2 පිහදා ගත්තා. එයාගේ අකුරු වලට hina වුණා. 25 වෙනි රතු පාට කොළ කෑල්ල තාම මගේ අතේ ගුලි වෙච්ච ගමන් මං ඒක අතට ගත්තා. අද නම් දෙකෙන් එකක් විසඳ ගන්න ඕනේ. එක්ක ඔයාගේ ආඩම්බරකම නැත්නම් මං ඒක වෙනස් කළා. මගේ කියන එක කපලා දැම්මා. මායාකාරයාගේ ලේ පැල්ලම උඩින් අපේ ආදරේ කියලා ලිව්වා. දැන් ඉඳන් ඒක අපේ ආදරේ. ඔයා හිටියත් නැතත්. ඒක අපේ ආදරේ. මං එයාගේ පොත ඇතුළෙම අලුත් පිටුවක් ලියන්න ගත්තා. ආදරේ නම් වෙලාවකට බිඳිච්ච වීදුරුවක් වගේ. කොයි පැත්තට අල්ලන්න හැදුවත් තුවාල වෙන එක විතරයි වෙන්නේ. සමහර වෙලාවට ආදරේ කිව්වත් රිදෙනවා නොකියුවත් රිදෙනවා.